2025 ඔක්තෝබර් මාසේ 18 වන සෙනසුරාදා දින රාත්‍රී 7:47ට බ්‍රහස්පති හේවත් ගුරු ග්‍රහයා තමාගේ උච්ච රාශිය වන කටක රාශියට රාශි ප්‍රවේශයක් ලබා ගන්නවා. කටක රාශිය කියන්නේ ගුරු ග්‍රහයට උච්ච රාශිය. ඒ අනුව ලග්න 3කට හදිසි ධනලාභ, ලග්න 5කට ආර්ථික දියුණුව, ලග්න 4කට විදේශ ගමන් උදා කරමින් ගුරු ග්‍රහයා කටක රාශියට රාශි ප්‍රවේශයක් ලබා ගන්නවා. අපි ලග්න පලාඵල වලට යමු. ආයිබෝවන් කියලා පිළිගන්නවා SL යාත්‍රා ඇස්ට්‍රෝ YouTube නාලිකාව වෙත මෙරට සිට නරඹන සහ විදේශ රටවල සිට නරඹන සියලු දෙනාමත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අලුතෙන් සම්බන්ධ වුණු සියලු දෙනාමත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අලුත් කෙනෙක් නම් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ SL යාත්‍රා ඇස්ට්‍රෝ YouTube නාලිකාව ජ්‍යොතිෂ වාස්තු විද්‍යා යంత్ర මන්ත්‍ර කාලීන මාතෘකා පිළිබඳ සහ මැණික් ප්‍රතිකාර පිළිබඳව කතා කරන නාලිකාවක්. සම්බන්ධ වෙන්න කැමති නම් subscribe කරලා පැත්තේ තියෙන bell icon එක all දාගන්න. ඊට පස්සේ වීඩියෝ එකක් නිකුත් කරපු ගමන් ඔබට ඔබ ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉක්මනින්ම නරඹන්න හැකියාව තියෙනවා. වර්ෂ 2025 වූ ඔක්තෝබර් මාස 18 වන සෙනසුරාදා දින බ්‍රහස්පති හේවත් ගුරු ග්‍රහයා කටක රාශියට රාශි ප්‍රවේශයක් ලබා ගන්නවා. මේ විශේෂත්වය වෙන්නේ ගුරු ග්‍රහයාගේ උච්ච රාශිය. ඒකේ තේරුම නම් ගුරු කියන ග්‍රහයාගේ වැඩිම සුබඵල දෙන රාශිය තමයි කටක රාශිය. ඒ අනුව බොහෝ ලග්න ප්‍රමාණයකට සුබඵල ලබා දෙන්නට නියමිතයි. ග්‍රහ මාරු වීම වලින් ප්‍රධාන ග්‍රහයන් වෙන්නේ සෙනසුරු, රාහු, කේතු සහ ගුරු කියන ග්‍රහයන්. එතකොට මේ ගුරු කියන ග්‍රහය ප්‍රධාන ග්‍රහයෙක්. එතකොට විශේෂ සුබඵල හෝ අසුබඵල ලබා දෙන්නට නියමිතයි. මෙවර කටක රාශිය නිසා ගුරුගෙන් සුබඵල වැඩිපුර අත්දකින්නට ලැබෙනවා. ඉතින් ලග්න 12ටම ලග්න පලාඵල ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙමේ බොහෝ පිරිසක් මට කියන දෙයක් තමයි උපන් වෙලාවක් දන්නේ නැහැ කියන එක. ඒතකොට උපන් වෙලාවක් දන්නේ නැති කට්ටියටත් මේ ලග්න පලාඵල අදාළ වෙනවා. නමුත් වයස් සීමාවක් තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ ශ්‍රී ලංකාවට මේ ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් ශ්‍රී ලංකාවට බලපාන ආකාරය. මොකද දැන් සෙනසුරු තමයි අවුරුදු දෙකමාරක් පමණ ඉන්නේ. ඊට පස්සේ රාහු අවුරුද්දක් විතර, ගුරු ග්‍රහයත් අවුරුද්දක් විතර ඉන්නවා. මෙවර ඉන්නවා 2025 ඔක්තෝබර් 18 වෙනිදා සිට 2026 ඔක්තෝබර් 31 වෙනිදා දක්වා වසරකුත් දින 13ක් වගේ කාලයක් ඉන්නවා. මේ සුබඵල ඒ වසරක් දක්වාම කාලයකට දිව යනවා. ඒකයි මේකේ විශේෂත්වය තියෙන්නේ. ඒකේද සුබඵල දෙන්නට නියමිතයි වැඩිපුර. ඉතින් අපි මුලින්ම බලමු ශ්‍රී ලංකාවට බලපාන ආකාරය කොහොමද කියලා. ලග්න පලාඵල වලට යන්න කලින් පුංචි මේ මතක් කිරීම කිහිපයක් තියෙනවා කරන්න. පහුගිය වීඩියෝ වලදී මුල්ම කොටසේ නම් මට සම්බන්ධ වුණා හොඳ බුද්ධිමත් පිරිසක් මගේ නාලිකාව තුළ ඉන්නවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. කියන දේවල් තේරෙනවා. ඕන් හම්බෙන්න ආපුවම මම අහනවා ඇත්තටම අඩුපාඩු මොනවද, සකස් විය යුත්තේ මොනවද කියන එක ඕන් මට පැහැදිලි කරනවා. ඕන් බොහොම කැමැත්තෙන් බලනවා, තේරෙන බවකුත් කියනවා. ඉතින් සමහර අඩුපාඩුත් කියලා දෙනවා. ඉතින් ඒවා මම හදා ගන්නවා. නමුත් එක්කෙනෙක් දාලා තිබුණා මෙන්න මෙහෙම. එකම ලග්නයකට අපි හිතමුකෝ හදිසි ධනලාභ සහ ණය වීම කියලා කොටස් දෙකක් කියනවා කියලා. එතකොට මෙන්න මෙහෙම හිතන්න. එක ලග්නෙන් විශාල පිරිසක් ඉන්නවා. හරිද? කුඩාම දරුවෝ ඉන්නවා. එතකොට ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. උසස් අධ්‍යාපනය කරන අය, රැකියා කරන අය, විදේශගත වෙන්න බලාගෙන, ලෙඩ රෝග හැදිච්ච අය, විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය වගේ ලොකු පිරිසක් ඉන්නවා. එතකොට මම නාලිකාවේ මම භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා. බලන වයස් සීමාවන් මම බලනවා. මොකද අපේ නාලිකාව තුළ බලන්න හැකියාව තියෙනවා. ඒ තරම් දියුණු ක්‍රමවේදයක් තියෙනවා මේ YouTube platform එක ඇතුලේ. එතකොට වයස් සීමාවන් බලනවා. එතකොට කුමන රටවල් වලින්ද බලන්නේ? කොයි වගේ නගර වලින්ද බලන්නේ? මගේ නාලිකාව වැඩියෙන්ම ඉන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මීගමුව, නුවර, කුරුණෑගල. කොටස් වල වැඩි පිරිසක් ඉන්නේ. ඒ අතරින් බස්නාහිර පළාතෙන් තමයි වැඩි පිරිසක් බලන්නේ. ඒවා සැලකිල්ලට ගන්නවා සෑම ලග්න පලාඵල වීඩියෝ එකක් නිකුත් කරන්න. දැන් ඊළඟ ලග්න පලාඵලවලදී මේ වීඩියෝ එක නරඹපු පිරිස බලනවා. බලලා තමයි සකස් කරන්නේ. එතකොට එකම ලග්නෙට හදිසි ධනලාභයි ණය වීම අදහස් කරන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ දැන් මීන ලග්නේ කියලා. මීන ලග්න හිමියන්ගේ සමහර අය ඉන්නවා රැකියාවක් බලාපොරොත්තු වෙන. එතකොට එයා ගන්න ඕනේ ඒ කොටස. සමහර අය ව්‍යාපාරිකයෝ ඉන්නේ. එතකොට ව්‍යාපාර කට්ටිය සමහර වෙලාවට ණය ඉල්ලුම් කරලා තියෙන ඒගොල්ලෝ ණය ලැබෙනවාද කියලා බලනවා. ඒගොල්ලෝ ගන්න ඕනේ ඒ කොටස.
හරිද ඊට පස්සේ තව සමහරක් අයට හදිසි ධන ලාභ තියෙනවා. ඉතින් උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ බලය දීලා තියෙනවා නම් හදිසි ධන ලාභ වලට පිහිටීම් තියෙනවා නම් ඔබට හදිසි ධන ලාභ ලැබෙනවා. එතකොට හදිසි ධන ලාභ ලැබෙන්නේ නැත්නම් ඔබ රැකියාවක් නම් බලාපොරොත්තු වෙන්නේ ඔබ ඒ කොටස ගන්න. සියලුම කොටස් ගත්තට තේරුමක් නැහැ මගේ දැනුම හැටියට. මොකද වයස්කාන්ත අවශ්‍ය කරන හින්දා තමයි ඒක ඔක්කොම කියන්නේ. ඔක්කොම එක්කෙනෙකුට ගන්න එක තේරුමක් නැහැ කියන එක. දැන් ඉගෙන ගන්න දරුවෙක් නම් අධ්‍යාපනයට කොහොමද කියලා බලන්න. කියවෙනකොට. තේරුණාද? එතකොට මම සමහර ඒවා හොඳයි කියලා තියෙනවා. සමහර ඒවා මුකුත් නොකිය යනවා. එතකොට හොඳයි කියලා කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන නිසා. අර නරකක් එතකොට කියවුන්නේ නැති දේවල් පොඩ්ඩක් අසුබතාව තමයි තියෙන්නේ. ඒකයි මම මේ ටික මේ මග ඇරලා කියන්නේ. විශේෂයෙන්ම මේවා මතක් කරන්න වෙන්නේ අලුතෙන් සම්බන්ධ වෙන නිසා. මම මුලින් ඉඳන් මේවා කියලා තියෙනවා. නමුත් සමහර අය කෙලින්ම ලග්නට ස්කිප් කරන් යනවා. එතකොට අර මුලින් කියන කොටස් ටික මග ඇරලා. ඊට පස්සේ තමුන්ගේ ලග්නට විතරක් බලනවා. එතකොට ලොකු අඩුපාඩුවක් ඔයාලටමයි සිද්ධ වෙන්නේ. මොකද සමහර කරුණු සමස්තයට බලපාන කරුණු තියෙනවා. තේරුණාද? එතකොට මම නාලිකාවේ ලග්න පලාපල කිව්වත් මේ ලග්න පලාපල වලට වැඩිය ඊළඟ ලග්න පලාපල වලදී තව අලුත් දෙයක් එකතු කරන්න පුළුවන්ද කියලා මේ විෂය පද්ධතියට අනුවම යමක් එකතු කරන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම තමයි මේ නාලිකාව දිනු කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙන්නේ. ඒ අනුව විශේෂාංග එකතු වෙනවා. ඉතින් ලග්නට ස්කිප් කරන් ගියාම වෙන්නේ අර මුල් ටික මග ඇරෙනවා. ඒක එකක්. හරිද? එතකොට ඔයාලට තමයි ඒකේ අඩුපාඩුවක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රශ්න මේ එන්නේ. අනිත් එක දැන් හිතන්න මේ ජ්‍යොතිෂ ඉගෙන ගන්න පිරිසකුත් මේ සම්බන්ධ වෙලා තියෙන හින්දා මේ ටිකක් කිය යුතු වෙනවා. දැන් අපි හිතමුකෝ මකර ලග්නයෙන් උප්පත්ති ලැබුවා කියලා කෙනෙක්. හරිද? මකර ලග්නේ තියෙන ගතිගුණ සියලුම මකර ලග්න හිමියන්ට පිළිටන්න බෑ. එහෙම පිළිටුවොත් එහෙනම් මේ විෂය පද්ධතියත් මේ ප්‍රශ්නයක් වෙනවා. එහෙම ජ්‍යොතිෂයක් බිහි කරලා නැහැ. හොඳද? විශාල විෂය පද්ධතියක් මකර ලග්නේ මුල් අංශකවල මැද අංශක රාශියක් අංශක තියෙන මුල් අංශක 10 ඉපදුනොත් ඒ වෙනම චරිත ලක්ෂණයක් තමයි එන්නේ. ඒක ලග්නාධිපතිගේ පිහිටීම. එතකොට ලග්නේට දෙන දෘෂ්ටි ඒක ලග්නයේ සිටින ග්‍රහයන් අනුව චරිත ලක්ෂණත් වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට මට බොහෝ දෙනෙක් කියනවා මට කියන ලග්න සමහරට මගේ ලග්නය නම් මකරස මේ නමුත් කුම්භ ලග්නයට කියන කරුණුත් හරි කියලා. ඉතින් හරි. මොකද දන්නවද? ඒ කියන කරුණු එතකොට මොකද භාවාධිපතින් වෙනස් වෙනවා. මේක දිගට කියන්නේ කිව්වොත් නම් ලොකු කාලයක් යනවා. මොකද ලග්න 12කට පලාපල යන්න ඕන හින්දා භාවාධිපතින් වෙනස් වෙනවා. රාශියාධිපතින් වෙනස් වෙනවා. රාශි ගිලිහිලා තියෙනවා. සම්පූර්ණ රාශි උදා වෙලා තියෙනවා. ඒ වගේ සිද්ධීන් නිසා එහෙම වෙනවා. එහෙම වෙන එක හරියටම හරි. මොකද එහෙම නොවුනොත් ප්‍රශ්නයක්. එහෙම නොවුනොත් මේ විෂය පද්ධතිය මේෂ ලග්නේ ඉපදුනා. මෙයාගේ චරිත ලක්ෂණ මේක. මෙයා තමයි භාග්‍යස්ථානාධිපති. මෙයා තමයි පූර්ව පුණ්‍යස්ථානාධිපති. මෙයා රැකියාකාරකයා කියලා එහෙම ඔක්කොටම එකට ගන්න බෑ. තේරුණාද? ඔක්කොටම එකට ගන්න බෑ. ග්‍රහ පීඨීම් විශාල වශයෙන් වෙනස්. හරිද? මගේ මේෂ ලග්නේ මගේ මෙන්න මේ චරිත ලක්ෂණ කියලා කියන්න බෑ. ඒ කියන්නේ යම් සැකවින් කොටසක් තමයි කියන්නේ. තේරුණාද? එතකොට ඒ සමහර අයට දැන් මේෂ ලග්නේ ඉපදුනා නම් වෘෂභ ලග්නයට කොටසක් කරනවා. වෘෂභ ලග්නේ අවසාන අංශකවල නම් සමහරවට මිථුන ලග්නයට කියන චරිත ලක්ෂණත් සමාන වෙනවා. සමහරට ග්‍රහ පීඨීම් වලිනුත් භාවාධිපතීන් වෙනස් වීම අනුවත් වෙනස් වෙනවා. පැහැදිලි නේද කියපු කාරණේ? එතකොට මේ දෙක මතක තියාගෙන බලන්න. මුල් ටික ස්කිප් නොකර බලන්න. මේ එතකොට ඔයාලට යම් දැනුමක් අවබෝධයක් ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව දැන් ප්‍රධාන ග්‍රහ මාරුවීමක් නිසා අනාවැකි ප්‍රමාණයක් මේ තියෙනවා. ඒ ටිකත් මම කියන්න අවශ්‍යයි. මොකද ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන්ම ජ්‍යොතිෂයේ විෂය බිහි වෙන්නෙම අනාවැකි සඳහා. කලින් දැනගෙන දැන් අපිට ගමනක් යන්න ඕන නම් ඒක සුබද අසුබද කියලා දැනගෙන යන්න තමයි මේ බිහි වෙන්නේ. අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවනේ. ඒ හින්දා තමයි ඒකට තමයි අනාවැකි එන්නේ. දැන් මම පෞගේ වීඩියෝ වල මුලින් ඉඳන් ඉන්න කට්ටිය දන්නවා ගුවන් අනතුරු, නාවික අනතුරු, හිත කම්පා කරන අනතුරු වගේ අනතුරු ගණනාවක් වෙයි සියල්ලම සිද්ධ වුණා. තේරුණාද? දැනටත් හිත කම්පා කරන සිදුවීම් අනන්තවත් වෙනවා. මේ බස් රථ අනතුරු දැවැන්ත විදිහට වෙනවා. ඒ අනතුරු කිව්වේ වෙනත් ග්‍රහ මාරුවීමක් කරහා කියපු අනාවැකි තියෙන ඒවා වසර පුරාම තියෙනවා. ඉතින් බස් රථ අනතුරු නම් ඒක දිගටම තියෙන්න පුළුවන්. තේරුණාද? ඒවා ඒ විදිහටම වෙනවා. ඉතින් ඒ අනාවැකි සාර්ථක වෙලා තියෙනවා. මට සතුටුයි. නමුත් බස් රථයක් අනතුරකට ලක් වෙලා කෙනෙක් ජීවිත හානි වෙන එක ගැන මට කනගාටුවක් තියෙනවා. නමුත් අපිට ඒව වළක්වන්න බෑ. මට පුළුවන් වෙන්නේ මේ වලින් දැනුවත් කරලා එයාට මේ ඒ ග්‍රහ දෝෂ දුරු කරගන්න කියන එක විතරයි.
මට බස් රථ අනතුරක් නවත්තන්න බෑ. නමුත් ඒක දැක්කම අපටත් හිත පොඩ්ඩක් කම්පා වෙනවා. දැන් අර විසුණු වහන්සේලා කීපනමක් අපවත් වෙලා තියෙනවා. එතකොට ඒකෙත් තියෙනවා මේ යන්නේ ඔක්තෝබර් 18 වෙනකම්ම යන්නේ පූජ්‍ය පක්ෂයට. එච්චර හොඳ කාලයක් නෙමෙයි. හැබැයි ඊට පස්සේ හරියනවා ඈ. ඔය ඔක්තෝබර් මාසේ 18න් පස්සේ හරියනවා. මම මේකේ මේ අනාවැකි වගේක් මේ ලියාගත්තා. මොකද හිතට එන්නේ දේවල් නෙමෙයි. දැන් වසරක් පුරා ඉන්නවනේ. ප්‍රධාන ග්‍රහමාරු වීමක් වසරක් පුරා ගුරු කටක රාශියේ ඉන්නවා. දැන් ඔයාලා හිතන්නකො මෙහෙම සාමාන්‍යයෙන් මම මේ නාලිකාවට සම්බන්ධ වෙන්න කිව්වා මුල්ම කොටසේදී ජ්‍යොතිෂය විශ්වාස කරන ඒ පිළිබඳව දැනුමක් නැති කට්ටියට. ඒ අයට පැහැදිලි වෙන්න මම කියන්නම්. අපි හිතන්නකො අපි අවුරුද්දක කාලයක් ගත කරනකොට අපට විවිධ හැලහැප්පීම් තියෙනවනේ. එනවනේ ජීවිතයේදී. එතකොට ඒ වගේ තමයි ග්‍රහයනොත් ඒ රාශියේ උච්ච රාශිය සුබඵල දෙන රාශිය වුණාට විවිධ හැලහැප්පීම් මත තමයි යන්නේ. ඒ අනුව තමයි අනාවැකි සකස් කරන්නේ. ඉතින් ඒවා නිකන් හිතේ තියාගෙන කරන්න බෑ. මොකද අපි වැඩ කරන ගමන් ඉන්නේ මගේ වෘත්තීය ජ්‍යොතිෂයේ. ඉතින් මම ඒ ටික කරන්න ඕන. ඉතින් ඒව අනුව මම ඒවා ලියලා සකස් කරගත්තා. මොන වගේ ක්‍රමවේදයක්ද තියෙන්නේ කියලා. මොකද වසරක්ම ඉන්න නිසා. ඉතින් කාලය යන නිසා මම ඉක්මනින් කියාගෙන යන්නම් මේ ටික. සුබ බල වශයෙන් මේක ලග්නයක් ගැන හිතන්න එපා මේ ටික. ලග්නෙන් ලග්නට ඔයාලට දකින්න පුළුවන් වෙයි ලග්නේ තමුන්ගේ ලග්නේ. එතකම් මේ ටික සමස්ත විදිහට අහගෙන ඉන්න. සුබ බල වශයෙන් වෙන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ කොටස කිව්වා කියලා මාව රාජ්‍ය පාක්ෂික විදිහට දාන්න එපා. මොකද කොයි රජයේ හිටියත් මේ සුබ බල ටික ලැබෙනවා. හරිද? ඔයාලා හිතේ තියන් ඉන්න කොයි නායකයා හිටියත් ලැබෙන්න නියමිතයි. ඒ ටික කියනවා මිසක් මම රජයකට පක්ෂපාතීත්ව හෝ විරුද්ධව කතා කරලා නැහැ මේ නාලිකාව තුළ. මොකද මේ නාලිකාව පටන් ගන්නකොටම ශ්‍රී ලංකා වාසී පිරිසකුත් විදේශ රටවල ඉන්න පිරිසකුත් කිව්වා දේශපාලනය සම්බන්ධ නොකර යනවා නම් ගොඩක් හොඳයි කියලා. මම ඒක ඇත්තටම පිළිගත්තා. දේශපාලනය සම්බන්ධ වෙලා නැහැ මේ නාලිකාවට කිසිම ආකාරයකින්. මෙතන මේ අනාවැකියක් තියෙන හින්දායි මම මේ කියන්නේ. කොයි රජයේ හිටියත් මේ ටික වෙන්න නියමිතයි. ආය පාලනය කාගේ තිබුණත් මේ කොටස වෙන්න නියමිතයි. ඒ නිසා දේශපාලනයට දාන්න නැතුව ආගන්න. එතකොට සුබඵල වශයෙන් මහා භාණ්ඩාගාරයට මුදල් ලැබෙනවා. විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරනවා. විදේශ මුදල් ලැබෙනවා. රටේ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එතකොට කියන්නේ දැන් රජයට දැන් තියෙන තත්ත්වයට වඩා මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයට ලැබෙනවා. ඒක භාණ්ඩාගාරයට ලැබුණට වඩා නෑනේ පහළට එන්නේ නැත්තම්. ඇත්තම කතාව නම් සංවර්ධන කටයුතු සිද්ධ වෙන්න නියමිතයි. රටේ සංවර්ධන කටයුතු සිද්ධ වෙන්න නියමිතයි. එතකොට ඊට ප්‍රධානම කාරණයක් වෙන්නේ සාමාන්‍ය ජනතාව අතරේ මුදල් මේ ගැවසීම හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැනට නම් යන්නේ මගේ දැනුම අනුව වැඩි පිරිසකට ආර්ථික දුෂ්කරතා ඇති කරලා තියෙනවා මේ කතා කරන වෙලාවේ. හොඳද? වැඩි පිරිසකට. ඒ කියන්නේ අපි ගණනය කරන්නේ වැඩි පිරිසකට නරකක් වෙනවා නම් ඒක මං කියනවා. ඒතර සුළු පිරිසක් අතේ තියෙනවා. ඒක වෙනම කතාවක්. වාහන දැන් පාරේ අපි යනකොට වාහන 10ක් විතර හම්බ වෙනවා මේ අන්රෙජිස්ටර්. ඒ කියන්නේ ලියාපදිංචි නොකළ. ඒ පිරිසක් ඉන්නවා. මම මේ වැඩිපුර පිරිසකට ආර්ථික දුෂ්කරතා ඇති කරමින් යන කාලයක් තමයි මේක. නමුත් මේක මේ ඔක්තෝබර් මාසේ 18න් පස්සේ මේක හරියනවා කියන එකයි. එතකොට දැන් ඔයාලා වියදම් කරන මුදල් එන පැත්ත අඩු වෙලානේ තියෙන්නේ. වියදම නම් කොහොමද තියෙනවා. හරිද? එන පැත්ත අඩු වෙලා තියෙන්නේ. බවත් තමයි මේ කාලෙදි මට අත්දකින්න ලැබුණේ. ඒකයි මම අනිග්‍රහ මාරුවීම් ගැන නොසලකා හරලා මේ ගුරුගේ රාශි මාරුවීම ගත්තේ මේ මාසෙට. ඔක්තෝබර් මාසේ නැත්නම් තවත් ග්‍රහ මාරුවීම් තියෙනවා. එතකොට මහ ජනතාව අතරේ මුදල් ගැවසෙනවා. එතකොට ඇත්තටම සමාජයේ මුදල් ගැවසෙනවා කියලා අපි මන්නම් අදහස් කරලා ගන්නේ දුප්පත් අයයි මධ්‍යම පාන්තිකයේ කට්ටියයි අතරේ මුදල් ගැවසෙනවා නම් තමයි රටේ මුදල් ගැවසීම මං ගණනය කරගන්නේ මම. මොකද අපි හිතන්නකො මිලියන 3-4ක් දීලා අපි වාහනයක් ගත්තා ලොකු ඉඩමක් ගත්තා කියලා ඒව යන්නේ බැංකුව හරහා. කෙලින්ම බැංකුවට වැටෙන්නේ. හරි බැංකුව හරහා ගිහිල්ලා ඒවා එහෙන් පිටරටට යන ඩොලර් විදියට මේ ඩොලර් අරගෙන මේ පැත්තෙන් යන්නේ. හැබැයි සාමාන්‍ය දුප්පත් මිනිස්සුයි මධ්‍යම පාන්තිකයේ අතර සල්ලි හම්බුනාම සාමාන්‍ය කඩේකින් බඩු ටික ගන්නවා. එතකොට මේවට යනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු අතරේ සංසරණය වීමක් වෙනවා. අනිත් කට්ටිය නොකා ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ සුළු පිරිසයි එන්නේ. දැන් සාමාන්‍ය ජනතාව අතරේ බහුලව මුදල් ගැවසෙනවා නම් ඒක ඇත්තටම හොඳයි. හොඳ තත්ත්වයක් තියෙනවා. අන්නේ තත්ත්වය තමයි ඇති කරනවා කියලා මම මේ අදහස් කරන්නේ. නැත්තම් ඔක්කොම මේ දුප්පත් වෙලා නැහැ. නමුත් වැඩි පිරිසකට යම් දුෂ්කරතාවයක් මේ වෙලාවේ යනවා. ඔක්තෝබර් 18න් පස්සේ පුරා වසරක් ඔබට මුදල් ලැබෙනවා කියන එකයි කියන්නේ. පැහැදිලිනේ? ඔක්තෝබර් 18න් පස්සේ 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදායින් පස්සේ ජනතාව අතර මුදල් ගැවසෙන බව තමයි මම මේ අදහස් කරන්නේ. පැහැදිලිනේ?
එතකොට දැන් මෙතුවක් කාලයක් අනිත් එක තමයි මේ අනාවැකි වලට මේ යන්නේ අනාවැකි ලග්න සියලුම ලග්න හිමියන් මේක දැදගත්තට කමන්නේ තමුන්ගේ ලග්නයට අදාළව නෙමෙයි මේ කියන්නේ. එතන මෙතුවක් කල් පූජ්‍ය පක්ෂයට යම් අනුතුරුදායක තත්වයකුත් තිබ්බනේ. මේ යන්නේ ඔක්තෝබර් මාසේ 18 වෙනකම්ම එච්චර හොඳ නෑ පූජ්‍ය පක්ෂයට. එතකොට ඔක්තෝබර් 18න් පස්සේ ඔය නිහඬව හිටපු භික්ෂුන් වහන්සේලා උගතුන් බුද්ධමතුන්ගේ හඬ අවදි වෙනවා. දැන් මෙතුවක් නිකන් වැහිලා වගේනේ තියෙන්නේ. ඒගොල්ලෝ නිකන් නිශ්ශබ්දව ඉන්නේ. හරිද? එතකොට මේ ඔක්තෝබර් 18න් පස්සේ උගතුන් බුද්ධිමතුන් වගේම පූජ්‍ය පක්ෂයේ හඬ අවදි වෙන්න නියමිතයි. එතකොට අලුත් නීති රීති සම්මත වෙනවා. දැන් කොහොමත් නීති රීති කෙනෙක් හිතන්න පුළුවන් නීති රීති සම්මත වෙනවානේ. කියන්නේ ඊට වැඩිය සාපේක්ෂව වෙනස් වෙනවා. නීති රීති සම්මත වෙනවා ඊට වැඩිය බහුලව. එතකොට මිනිස්සු නීති රීති ගැන කතා බහ කරන්නේ මේ දෙනවා. කියන්නේ දැන් මෙන්ටටත් කතා කරන ඊට වඩා සාපේක්ෂව විශාල වශයෙන් නීතිය පිළිබඳව කතා කරන්නට නියමිතයි. එතකොට මේ මිනිස්සුන්ගේ නීති පිළිබඳ හඩත් අවදි වෙනවා. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රවල වෙනස්කම් ඇති වෙනවා. දැන් ඔය ගෞමේ වාටිය ප්‍රශ්නේ නෙමෙයි ඒව නීති නෙමෙයිනේ. ඇත්තම කතාව ඒව නිකම් මොනවද වගේනේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ දැවැන්ත වෙනස්කමක් සිද්ධ වෙන්න නියමිතයි. නීති පද්ධතියත් වෙනස් වෙන්න නියමිතයි. ඒ වගේ සුබඵල දෙන්න නියමිත තත්ත්වයක් තියෙනවා හොඳ පැත්තට. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රයේත් වෙනස්කම් ඇති වෙන නියමිතයි. ඒ වගේම ඕනම ග්‍රහයකගේ සුබඵල සහ අසුබඵල කියලා දෙකක් තියෙනවා. කිසිම ග්‍රහයක් සුබඵල විතරක් දෙන්නේ නැහැ. දැන් ගුරු කටක රාශිය ඇත්තටම උච්ච රාශිය. ඕකේ සුබඵල දෙනවා වගේම නරක පැත්තක් තියෙනවා. ඒ ටිකකුත් මම කියන්නම් මේ අනාවැකි විදිහට. ගම් වතුර එන්න නියමිතයි. කඳු නායාම් ස්වභාවික විපත් බහුල වෙන කාලයක් වෙනවා. මුහුද රළු වෙන්න පුළුවන්. මුහුද ආශ්‍රිත අනතුරු ඇති වෙන්න පුළුවන්. සුලිසුලන් ඇති වෙන්න පුළුවන්. සුනාමි අනතුරු වගේ දැන් සුනාමියම නොවුණත් මුහුද ගොඩ ගැලීමක් සිද්ධ වෙන්නට නියමිතයි. මුහුදු මේකක් ඒක සුනාමි කියන නම කෙසේ වෙතත් මුහුදු වතුර මුහුද ගොඩ ගලන්නට නියමිතයි. සුනාමි අනතුරුකුත් වෙන්න පුළුවන් මේකේ. සුලිසුලන් ඇති වෙන්න පුළුවන්. ජල ගැලීම් විශේෂයෙන්ම මේ කඳු නායාම් සහ ජල ගැලීම් කියන ප්‍රමාණය වැඩියෙන් පෙන්නනවා. එයින් බොහෝ පිරිසකට පීඩා ඇති වෙනවා. මුදල් ලැබෙනවා. ජල ගැලීම්, කාලගුණ විපර්යාස, මුහුද ගොඩ ගැනීම, රළු වීම වගේ දේවල් නිසා ජනතාවට පීඩාකාරී තත්ත්වයකුත් ඇති වෙනවා. නමුත් මුදල් ගැවසෙනවා. ඊට අමතරව දැන් කොහොමත් විදේශ රටවලට යනවනේ ශ්‍රී ලාංකිකයෝ ශ්‍රමිකයෝ. නමුත් මේ වසර තුල ඒ කියන්නේ ඔක්තෝබර් 18න් පස්සේ විදේශගත වීම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එතන විදේශගත වීම යන්න පුළුවන් හැකියාවක් වෙනවා. ලග්නවල පලාපල වලින් මම කියන්නම්. විදේශගත වීම වෙනදාට වඩා ශීඝ්‍රයෙන් වැඩි වෙන්න නියමිතයි. ඉතින් අපි බලමු මේ අතරින් සුබඵල ලැබෙන වෘත්තීන් මොනවද කියලා. සහ ව්‍යාපාර මොනවද කියලා. වෘත්තීන් සහ ව්‍යාපාර. විනිශ්චයකාරවරුන් නීතිඥ වෘත්තිය නියැලී සිටින අයට, ගුරු වෘත්තිය නියැලී සිටින අයට, උපකාරක පන්ති පවත්වන අයට හා උසස් අධ්‍යාපන කටයුතු උගන්වන අයට, උපදේශකවරුන්ට, දේශකයන්ට, කතිකාචාර්යවරුන්ට, පරිපාලන ශාස්ත්‍රවල නියැලී සිටින අයට හා රන් භාණ්ඩ අලෙවිකරුවන්ට, රන් භාණ්ඩ අලෙවි නිෂ්පාදනය කරන අයට, රත්රන් මිලදී ගන්න අයට හා විකුණුම් කරන හා ඒහා බැඳුණු ඕනෑම ශාස්ත්‍රයක නියැලී සිටින අයට සුබඵල උදා වීමට නියමිතයි. සිවුර පිරිකර පූජා භාණ්ඩ නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ට, නර්තන ශිල්පීන්ට, ඒ ආශ්‍රිත ඇඳුම් නිර්මාණය කරන්නන් හට ආර්ථික දියුණුව උදා වෙන්නට නියමිතයි. මේක ලග්නයක් ගන්න එපා. මේ කොටස කලින් මේ කියපු කොටසට මුදල් අතට ලැබෙන බව තමයි කියවෙන්නේ. ඊට අමතරව නව වෙළඳ ව්‍යාපාරිකයන් වැඩි වශයෙන් බිහි වෙන කාලයක් වෙනවා. සමාජයේ මුදල් ගැවසෙන කාලයක් වෙනවා. විශේෂයෙන් දුප්පත් අය මධ්‍යම පාන්තිකයන් අතර මුදල් ගැවසෙන කාලයක් වෙනවා. ව්‍යාපාරික ප්‍රජාව බහුලව මුදල් ආයෝජන කරන කාලයක් වෙනවා. දැන් ඕක තියෙන විශේෂත්වය නම් ව්‍යාපාරික කියන්නේ මුදල් තියන අය ආයෝජනය වෙන්නේ සංසරණය වීම අඩුයි. දැන් මේ කියන්නේ ඔක්තෝබර් 18න් පස්සේ ව්‍යාපාරික ප්‍රජාව බහුලව මුදල් ආයෝජනය කරනවා වෙළඳපොළ කියන්නේ නිෂ්පාදන වෙළඳපොළට දාන්න. එතකොට වගේ විවිධ ව්‍යාපාර වලට නිරත වෙනවා. එතකොට මුදල් සංසරණය වීම වැඩි වීමක් ඇති වෙනවා. ඒ අතරට බලමු මොන වගේ ලෙඩ රෝගද ඇති වෙන්න නියමිත කියලා. දැන් වාපිත් සෙම් කියලා තුන්දොස් කියලා කියන්නේ. ඒකෙන් පිත කිපීමෙන් ඇති වෙන රෝග බහුල වෙනවා. ඊට අපන් උණ රෝගයක්.
පැතිර යන්නට නියමිතයි. බෝ වෙන රෝගයක් සහ උණ රෝගයක් පැතිර යාමට නියමිතයි. කහ උණ සෙංගමාලය වැනි රෝගාබාධ ඇති කරන්නට නියමිතයි. කොලෙස්ටරෝල් ඇති වෙන ප්‍රමාණය දැනට තත්ත්වයට වඩා වේගයෙන් වැඩි කරන්නට නියමිතයි. හෘදයාබාධ නිසා මිය යන පිරිස වෙනදාට වඩා වැඩි වෙනවා. දැන් සාපේක්ෂව කොහොමත් මිය යනවා. නමුත් ඊට වඩා වේගයෙන් වැඩි කිරීමක් කරනවා. ශාන්ත මරණ බහුලව අත්දකින්න ලැබෙන කාලයක් වෙනවා. ශාන්ත මරණ කියන එක මොකක්ද අදහස් කරේ? ශාන්ත මරණ කියලා කියන්නේ කෙනෙකුට තේරෙන්න කියන්නම්. සමහර අය ඉන්නව නේද පුටුවේ ඉඳගෙන ඉන්නකොට හැමම මිය ගියපු කට්ටිය. ඔයාලා ගම්වල ඉන්නව අනිවාර්යයෙන්ම. එහෙම නොවෙන්න බෑ. දැන් පහුගිය කාලේ එහෙම බොහොම කලාතුරකින් කෙනෙක් හිටියේ. දැන් එතකොට සමහර අය නිදාගෙන ඉන්න පහුදා උදේ වෙනකොට මිය ගිහලා. සමහර අය කියනවානේ මේ උදේ මාත් එක්ක කතා කරානේ හැන්දෑව වෙනකොට මිය ගිහිල්ලානේ. ඊයේත් මාත් එක්ක කතා කරා හවස කතා කරලා ගියේ උදේ බලනකොට එයා නැති වෙලා. මිය ගිහිල්ලා. එහෙම කියනවනේ ආන් ඒ වගේ ශාන්ත මරණ. ඒ කියන්නේ කිසිම දුකක් නොවි වෙන මරණ වැඩි වෙන්නට නියමිතයි. තේරුණාද? ඒ ටික තමයි වැඩි වෙන්න කියලා ඒකයි ශාන්ත මරණ කියලා අදහස් කරේ. අනිත් එක තමයි දැන් මේ කාලේ නම් පොඩ්ඩක් බඳින කට්ටිය අඩු ඉන්නේ දැන් විවාහ වෙනවා කසාද බඳින ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් මේ ඉදිරි වසර තුල 2025 ඔක්තෝබර් 18 ඉඳලා 2026 ඔක්තෝබර් 31 වෙනිදා දක්වා වැඩි වශයෙන් මංගල කටයුතු සිදු වෙනවා. ඒ කියන්නේ මංගල කටයුතු කියපුවම ඔක ගොඩ එහාට යනවා. විවාහ ප්‍රමාද කට්ටියට අනිවාර්යෙන් ලැබෙනවා. විවාහයට යෝජනා ලැබෙනවා. ඒ වගේම කුටුම්බ සංරක්ෂණය කියන එකතු වීම, ලියාපදිංචි වීම, උත්සව ගැනීම, ඒ වගේ දේවල් හුඟක් වැඩි වෙන කාලයක් වෙනවා. එතකොට දරුපල නොමැතිව සිටපු අයට දරුපල ලැබෙන්නට නියමිතයි. විශේෂයෙන් පුතුන් වැඩිපුර බිහි වෙන කාලයක් වෙනවා. දැන් ලංකාවේ ජනගහනයේ අපි අදහස් කරන්නේ කාන්තාවන් වැඩි කියලා. නමුත් මේ කාලේ පුතුන් බිහි වෙන්න නියමිතයි වැඩිපුර. දූර බිහි වෙනවා කියන එක නෙමෙයි, වෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. පුතුන් වැඩිපුර බිහි වෙන කාලයක් තමයි ඉදිරියට එන්න නියමිත. මංගල යෝජනා අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊට පස්සේ විවාහ විස ගන්නා පිරිස වැඩි වෙනවා. ඒ වගේම දුවා දරුවන් ලැබෙන ප්‍රමාණයත් වැඩි. ඒ අතරින් පුතුන් වැඩිපුර ලැබෙනවා කියන අදහස තමයි මේකෙන් අදහස් කරේ. එතකොට දැන් උපන් වෙලාවක් නොදන්න කට්ටිය ඉන්න සමහර අයට වෙලාව හොයාගන්න බෑ. දෙමාපියෝ දන්නේ නැහැ කියන වෙලාවත් ඒක හොයාගන්න බැරි කට්ටිය ඉන්නෝනේ. හැබැයි ඒ සියලුම දෙනාව ආවරණය කරන්න බෑ. ඔබ උපන් වෙලාවක් නොදන්න හෝ දන්න ලග්නය කෝක වුණා. හරිද? අවුරුදු 32ත් 50ත් අතර කාලයක පසුවන කෙනෙක් නම් මේ වීඩියෝ එක නරඹන්නේ ඔබට සුබඵල උදා කරන්නට නියමිතයි. එතකොට ඔක්තෝබර් මාසේ 18න් පස්සේ මාසයක් විතර යනකම් බලන්න සුබඵල විදිහට ඔයාලට සල්ලි අතට එනවා. වෙනදා කරපු වගේ නෙමෙයි ව්‍යාපාර කරනවා නම් සාර්ථක වෙනවා. 32ත් 50ත් අතර කෙනෙක් නම් එතකොට රස්සාවේ දිනු වෙනවා. තව ඒ යම් වෘත්තියේ නිලලා ඉන්නවනම් දිනුවක් ඇති වෙනවා නම් ඔබට සුබඵල නිකම්ම ලැබෙනවා. 32යි 50ත් අතර පසු වෙන කෙනෙක් ඔබට සුබඵල අත් නොවෙනවා නම් ගුරු පංජර යන්ත්‍රය බල ගන්නලා දෙහිටියක් කපලා දාගන්න. එතකොට සුබඵල අත් කර ගන්නට හැකියාව තියෙනවා. පොදුවේ ලැබෙන ශාන්ති කර්ම ගුරු ග්‍රහයාගේ අපල දුරු කර ගැනීම සඳහා අවශ්‍ය ශාන්ති කර්ම මෙම වීඩියෝවේ අවසානයේ ඔබට දකින්නට හැකියාව තියෙනවා. එහෙනම් 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි සෙනසුරාදා දින රාත්‍රී 7:44 ගුරු ග්‍රහයා තමාගේ උච්ච රාශිය වන කටක රාශියට රාශි මාරු වීමෙන් මේෂ ලග්නයට බලපාන ආකාරය විමසා බලමු. මේෂ ලග්නයේ මෙයන්ට ආර්ථික දියුණුව උදා කරනවා. සෙනසුරු ඒරාෂ්ටක තත්ත්වයක් ඇති කරත් ආර්ථික දියුණුව උදා කරන්නට නියමිතයි. විශේෂයෙන්ම ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වුණු මේෂ ලග්න හිමියෙක් නම් ඔබට ඉතාමත්ම සාර්ථක විදිහට විදේශ ගමන් ඇති කරන්නට නියමිතයි. ඊට අමතරව විදේශ රටවල සිට මෙරටට එන්නට බලාපොරොත්තු වෙන සිටින මේෂ ලග්න හිමියෙක් නම් ඔබට මෙරටට එන්නට හැකියාව ලැබෙනවා. ඊට අමතරව ඔබ නිවසක් ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන සිටියායෙක් නම් එම කටයුතු සඵල කර ගන්නට හැකියාව ලැබෙනවා. නිවාස අලුත් වැඩියා කර ගන්නටත් හැකියාව ලැබෙනවා. දැන් ඔබ නිවසක ඉන්නවා නම් නිවස අලුත් වැඩියා කර ගන්නට අවශ්‍ය කරන වටපිටාව හැදෙනවා. දැන් දීපල ශාස්ත්‍රයේ ඉන්න වෙළඳාම් ශාස්ත්‍රයේ ඉන්න දීපල වෙළඳාම් ශාස්ත්‍රයේ ඉන්න මේෂ ලග්න හිමියෙක් නම් ඔබට වෙනදාට වඩා වෙළඳාම් කර ගන්නට හැකියාව විකුණා ගැනීමට හැකියාව ලැබෙනවා. නැතත් මේෂ ලග්න හිමියෝ කෙනෙක් ඔබගේ දීපලක් විකුණා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒකට හොඳම කාල රාමුව තමයි ඔක්තෝබර් 18න් පස්සේ. ඊට අමතරව උසස් අධ්‍යාපන කටයුතු
ඉතාමත්ම සාර්ථක කරගන්නට පුළුවන් මේෂ ලග්නයෙන් උප්පත්තිය ලැබලා උසස් අධ්‍යාපන කටයුතු උසස් පෙළින් එහා පැත්තට තියෙන කටයුතු තමයි අපි උසස් අධ්‍යාපන කටයුතු කියලා ගණනය කරලා තියෙන්නේ. ඉතින් ඒ සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන උසස් පෙළ හෝ උසස් පෙළ ඉහළට තියෙන අධ්‍යාපන කටයුතු ඔබට සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. ඇත්තටම මේෂ ලග්න හිමි ඔබට ඔක්තෝබර් 18න් පස්සේ සිදුවෙන ගුරු කටක රාශිගත වීමෙන් ඇත්තටම සුඵල උදා කරන්නට නියමිතයි. ගුරුගේ මහදසා අන්තර්දසා විදසා සූක්ෂම දසා හෝ ගුරුට තවත් බලවත් වෙන අවස්ථා තියෙනවා. යම් ක්‍රමවේදයකින් ඔබට ගුරු සම්බන්ධ වුණොත් මේ ඉහතින් කියපු කරුණු කාරණා සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. ඒක කෙටියෙන් නැවත කියන්නම්. ආර්ථික දියුණුව ඇති වෙනවා. විදේශ ගමන් සාර්ථක වෙනවා. දිවසක් දිනම මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ අයට ඊටාම සාර්ථක කරගන්නට හැකියාව තියෙනවා. නිවාස දීපල අලුත් වැඩියා කර ගැනීමට හැකියාව ලැබෙනවා. දීපල විකුණා ගැනීමට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒක සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු ඊටාම සාර්ථක අයුරින් ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙනවා. සුබ දවසක්. වෘෂභ ලග්නය 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි සෙනසුරාදා දින ගුරු කටක රාශිගත වීමෙන් වෘෂභ ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව ඊළඟට විමසා බලමු. වෘෂභ ලග්න හිමි ඔබ මෙතුවක් කල ආදායම් තත්ත්වය අවහිර වෙලා හෝ අඩුවීමක් සිද්ධ වෙලා තිබ්බනම් ඔබට ඇත්තටම ආදායම් තත්ත්වය සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ අවහිරතා මගහැරන කාල රාමුවක් වෙනවා. විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට හදිසි ධනලාභ ගෙනත් දෙන්නට හැකියාව ලැබෙන වසරක් වෙනවා. ඒ කියන්නේ ඔක්තෝබර් 18 ඉඳලා 2026 ඔක්තෝබර් 31 දක්වා කාලය තුල තමයි මේ කටයුතු සිද්ධ වෙන්නට නියමිත. ඥාති හිත මිත්‍රාදීන්ගේ උදව් ලැබෙන කාලයක් වෙනවා. මෙතුවක් ඥාතීන්ගෙන් උදව් නොලැබුණා නම් ඉදිරියේදී ඔබට ඥාති හිත මිත්‍රාදීන්ගෙන් උදව් ලැබෙන කාලයක් වෙනවා. සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඒ අතර අමනාපකම් ඇති වී තිබුණා නම් ඒවා දුර වෙන කාලයක් වෙනවා. තමුන්ගේ උත්සාහවන්තකම ඇති වෙන කාලයක්, දුර්වලව තිබුණා නම් උත්සාහවන්තකම ඇති වෙන කාලයක් වගේම උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් වෙනවා වෘෂභ ලග්න හිමියන්ට. ඉතින් ආයෙ නැවත කියන්නම් කෙටියෙන් වෘෂභ ලග්නයෙන් උප්පත්තිය ලැබුව ඔබට මේ 2025 ඔක්තෝබර් 18න් පස්සේ ගුරු කටක රාශියට රාශි ප්‍රවේශයක් ලබා ගන්නවා. ඒ අනුව ඔබට ආදායම් මාර්ග අවහිර වී තිබුණා නම් ඒ ආදායම් මාර්ග සාර්ථක වෙනවා. එම අවහිරතා මගහැරෙනවා. විශේෂයෙන්ම හදිසි ධනලාභ ගෙනත් දෙන කාලයක් වෙනවා. ඒකයි මේ විශේෂත්වයම. ඥාති හිත මිත්‍රාදීන්ගෙන් උදව් ලැබෙන කාලයක් වෙනවා. සහෝදර සහෝදරියන් අතර අමනාපකම් ඇති වී තිබුණා නම් ඒවා දුර වෙන කාලයක් වෙනවා. උත්සාහවන්තකම වෙනදාට වඩා වැඩි වෙනවා. එයින් ඵල ප්‍රයෝජන ලැබෙන කාලයක් වෙනවා. හරි, සුබ දවසක් වෘෂභ ලග්න හිමියන්ට. මිථුන ලග්නය 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි සෙනසුරාදා දින ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් මිථුන ලග්න හිමියන්ට බලපාන ආකාරය ඊළඟට විමසා බලමු. මිථුන ලග්න හිමි ඔබට යම් රැකියාවක් ලබා ගැනීමේ දුෂ්කරතා තිබ්බා නම් මේ රැකියා ප්‍රශ්න දුර වෙන කාලයක් වෙනවා. රැකියාවක් කරන මිථුන ලග්න හිමියෙක් නම් ඔබ ඒ අවශ්‍ය ලිපි ලේඛන සකස් කරලා දීලා තිබුණා නම් උසස් වීම සඳහා ඔබට උසස් වීම ලබා ගන්නට හැකියාව ලැබෙන අවුරුද්දක් වෙනවා. කියන්නේ වසරක කාලයක් ගුරු කටක රාශියේ ඉන්නවා 2025 ඔක්තෝබර් 18න් පස්සේ. එතකොට විවාහ ප්‍රමාදයක් ඇතිව හිටියනම් මෙතුවක් කාලයක් මිථුන ලග්න හිමි ඔබ විවාහයට යෝජනා ලැබිලා ස්ථිර වෙලා විවාහය ගිවිස ගන්නට හැකියාව ලැබෙන කාල රාමුවක් වෙනවා. එතකොට මෙතුවක් කල මංගල යෝජනා එහෙම නොතිබුණා නම් මේ ඉදිරි අවුරුද්ද ඇතුළත ඔක්තෝබර් 18න් පස්සේ ඔබට මංගල යෝජනා ලැබෙනවා. විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට කිය යුතු වෙන විවාහ වෙනවා නම් හොඳම වසර මේ වසර තමයි. ඒකට අවශ්‍ය කරන වටපිටාව හැදෙනවා. පෞල් ආරවුල් තිබුණා නම් ඒවත් දුර වෙන කාල රාමුවක් වෙනවා. විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට තැම්පත් මුදලක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ආර්ථික වශයෙන් යම් දුෂ්කරතාවයක් නැති කරා නම් ඒ දුෂ්කරතාවයන් දුර වෙලා තැම්පත් මුදලක් ඉතුරු කර ගන්නට හැකියාව ලැබෙන අතර රන් භාණ්ඩ උකස් කරලා හෝ තිබුණා නම් ඒවා බේරා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා ඔක්තෝබර් මාසේ 18න් පස්සේ. කෙසේ හෝ ඔබට මුදල් අතර ලැබෙන කාලයක් වෙනවා. මොන ක්‍රමයකින් හරි රස්සාවකින් හරි ව්‍යාපාරකින් හරි කොහොම හරි ඔබට අතට මුදල් ලැබෙන කාලයක් වෙනවා. කොහොම හරි ඔබට මුදල් ලැබෙන්නට නියමිතයි. කෙසේ හෝ මුදල් ලැබීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. පවුලට අලුත් සමාජිකයෙක් එකතු වෙන්නට හැකියාව ලැබෙනවා.
ඉතින් මිථුන ලග්නයෙන් උපන් ඔබටත් ඊටම යහපත් ග්‍රහ මාරු වීමක් තමයි ගුරු කටක රාශිගත වීම 2025 ඔක්තෝබර් මාස 18 වෙනිදා දින. නැවත මම කෙටියෙන් ඒක මතක් කරගෙන යන්නම් මිථුන ලග්න හිමි ඔබට කොහොමද බලපාන්නේ කියලා. රැකියා ප්‍රශ්න දුරු වෙන කාලයක් වෙනවා. රැකියාව විශ්වාස වීම ලැබෙනවා. විවාහ ප්‍රමාදය දුරු වෙනවා. මංගල යෝජනා ලැබෙනවා. විවාහ වීමට සුසුම් වසර මේ වසර බව පැහැදිලිවම කිය යුතුයි. පෞල් ආරවුල් තිබෙන ඒවා දුරු වෙනවා. තැන්පත් මුදලක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. කෙසේ හෝ මුදල් අතර ලැබෙන කාලයක් වෙනවා. පවුලට අලුත් සමාජිකයෙක් එකතු වෙන්නට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. සුබ දවසක් මිථුන ලග්න හිමියන්ට. කටක ලග්නය 2025 ඔක්තෝබර් මාසේ 18 වන දින ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් කටක ලග්න හිමියන්ට බලපාන ආකාරය මීළඟට විමසා බලමු. කටක ලග්න හිමියන්ගේට විශේෂයෙන්ම මානසික පීඩාකාරී තත්ත්වයන් තිබුණා නම් ඉතාමත් සහනදායක කාලයක් වෙනවා. මානසික පීඩාකාරී තත්ත්වයන් දුර වෙන කාලයක් වෙනවා. ණය වීම තිබුණා නම් ණය වීම දුරු කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා මුදල් ලැබෙන කාලයක් වෙනවා. ඊට අමතරව ආර්ථික දියුණුව උදා වෙන කාලයක් වෙනවා. ඔබ කරන කටයුතු සාර්ථක වෙන කාලයක් බවට පත් වෙනවා. රෝගාබාධ වලින් පෙළුණු කටක ලග්න හිමියෙක් නම් ඔබ රෝගාබාධ සුව වෙන කාලයක් වෙනවා. ආර්ථික දියුණුවට වැඩ කටයුතු සිදු වෙන කාලයක් වෙනවා. ඒ පිළිබඳව උනන්දුවක් ඇති වෙනවා. ඒ කියන්නේ මෙතුවක් කාලයක් මුකුත් නොකර හිටියා නම් යමක් කරන්නට අවශ්‍යයි කියලා හිතට දැනෙන ඒවා කරත් හරියන කාල රාමුවක් බව කිව යුතුයි. විශේෂයෙන්ම විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙමින් හිටියා නම් කටක ලග්න හිමි ඔබ විදේශගත වෙන්නට හැකියාව ලැබෙන කාල රාමුවක් විදිහට සඳහන් කරන්නට අවශ්‍යයි. විදේශ රටවල සිට මෙරටට එන්නට බලාපොරොත්තු වෙන සිටු අයටත් ඊටම යහපත් කාලයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි විදේශ මුදල් ලබන්නටත් ඔබ වාග්යවන්ත වෙනවා. ඉතින් ඔබටත් කටක ලග්න හිමි ඔබටත් ඇත්තටම ඊටම යහපත් ග්‍රහ මාරු වීමක් තමයි ගුරුගේ කටක රාශිගත වීම ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සිදු වෙන ගුරුගේ කටක රාශිගත වීම. මම නැවත කෙටියෙන් කියන්න යන්නම් ඔබට ලැබෙන සුබ පල මොනවද කියලා. මානසික සහනය ලැබෙන කාලයක් වෙනවා. ණය වීම දුරු වෙන කාලයක් වෙනවා. ආර්ථික දියුණුව උදා වෙන කාලයක් වෙනවා මේ ගුරු කටක රාශිගත වීම. රෝගාබාධ සුව වෙන කාලයක් බවද කිව යුතුයි. ආර්ථික දියුණුව සඳහා වැඩ කටයුතු සිදු වෙන කාලයක්. ඒ පිළිබඳ උනන්දුව ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. විදේශගත වීමේ වාග්ය උදා වෙන කාලයක් අතර විදේශ මුදල් ලැබීම විදේශයන් හිට මෙරටට පැමිණීමටත් හැකියාව ලැබෙන ඉතාම සුබවාදී කාල රාමුවක් බවද කටක ලග්න හිමි ඔබට කිව යුතුයි. ඉතින් එහෙනම් අදට සමුගන්නවා සුබ දවසක් කටක ලග්න හිමි ඔබට. සිංහ ලග්නය 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි දින ගුරු කටක රාශිගත වීමෙන් සිංහ ලග්නයට බලපාන ආකාරය පිළිබඳව මීළඟට විමසා බලමු. විශේෂයෙන්ම සිංහ ලග්න හිමි ඔබට විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙමින් හිටපු සිංහ ලග්න හිමියෙක් නම් ඔබට විදේශගත වීමේ වාග්ය උදා කරනවා. නිතැතින්ම ගුරු කටක රාශියේ වසරක් පමණ කාලයක් සිටිනවා. ඒ වසර ඇතුළත ඒ කියන්නේ ඔක්තෝබර් 18 ඉඳලා ඉන්නවා ගුරු කටක රාශියේ 2026 ඔක්තෝබර් 31 වෙනිදා දක්වාම. ඉතින් ඒ ඇතුළත ඔබට විදේශගත වෙන්න, විදේශ රටවල සිට මෙරටට පැමිණෙන්න, විදේශ මුදල් ලබන්නට හැකියාව තියෙන කාල රාමුවක් වෙනවා, වසරක් වෙනවා. විශේෂයෙන්ම කිය යුතු වෙන්නේ හදිසි ධන ලාභ ගෙන දෙන වසරක් වෙනවා. මේ වසර පුරාවටම හදිසි ධන ලාභ කියපම සමහර අය හිතන් ඉන්නේ ටිකට් වැටීම කියලා. ටිකට් වැටීම නෙමෙයි අන්සතු ධනය ලැබීම කිය කොටස ගන්න. ලොතරැජ අන්සතු ධනය, ධන නිදාන, මලවුන්ගේ ධනය, අන්තිම කැමැති පත්‍ර වලින් ලැබෙන ධනය, ධන නිදාන වගේ දේවල් තමයි ලැබෙන්නේ. ඒ වලින් එකක් අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන වසරක් වෙනවා මේ ගුරුගේ රාශි මාරු වීමෙන් ඇති වෙන වසර. ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 18න් පස්සේ මේක සිදු වෙන්නට නියමිතයි. විශේෂයෙන්ම සිංහ ලග්න හිමි ඔබ ණය ඉල්ලුම් කරලා තිබුණා නම් අනිවාර්යෙන් ණය මුදලක් ලැබෙනවා. දැන් ව්‍යාපාරික වශයෙන්, නිවාස වශයෙන්, පුද්ගලික වශයෙන් ඕනෑම ආකාරයක ණය මුදලක් ඉල්ලුම් කරලා කෙනෙක් නම් ඔබට ණය මුදලක් මේ වර්ෂය තුල ලැබෙන්න නියමිතයි. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලට බාධා තිබුණු සිංහ ලග්න හිමියෙක් නම් ඔබ එම බාධක තත්ත්වයන් දුර වන කාලයක් වෙනවා 2025 ඔක්තෝබර් 18 වෙනිදායින් පස්සේ. විශේෂයෙන්ම තව යමක් තියෙනවා මේක දුර්වලතාවයකුත් මේක පෙන්වන්න කරනවා. රෝල්ගත වී ප්‍රතිකාර ලැබීමක් පෙන්නනවා. ඒක තමයි දුර්වලතාවයකට පෙන්වන්නේ. අනිත් ටික යහපත් තත්ත්වයක් ඇති කරන්න නියමිතයි. ඉතින් නැවතත් මම මේක කෙටියෙන් මතක් කරගෙන යන්නම්.
සිංහ ලග්න හිමියන්ට ඔක්තෝබර් 18 වෙනිදාන් පස්සේ සිදුවෙන ගුරු කටක රාශිගත වීමෙන් සිදුවෙන සුබඵල මොනවද කියලා විදේශගත වීමේ සීනේ සැබෑ වෙන කාලයක් වෙනවා. මෙරටට පැමිණීමට තිබූ බාධක තිබුණා නම් ඒවා ඉවත් වෙනවා. හදිසි ධනලාභ ගෙන දෙන වසරක් වෙනවා. ණය ඉල්ලුම් කළ අයට ණය මුදලක් ලැබෙන කාලයක් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධක සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. දුර්වලතාවය හැටියට පෙන්වන්නේ රෝහල්ගත වී ප්‍රතිකාර ලැබීමක් පෙන්වනවා. ඒ ටික තමයි. එතකොට ඒ ටිකට තමයි දුර්වලතාවය පෙන්වන්නේ. අනිත් ටික ඇත්තටම සුබදායක තත්ත්වයක් තමයි පෙන්වන්නේ. නම් සිංහ ලග්න හිමියන්ටත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට අපි බලමු 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි සෙනසුරාදා දින ගුරු කටක රාශිගත වීමෙන් කන්‍යා ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. කන්‍යා ලග්නයේ හිමි ඔබට වැඩිපුර ආදායම් ලැබෙන කාලයක් වෙනවා. මේක විශේෂයෙන්ම ව්‍යාපාරික ශාස්ත්‍රවල ඉන්නවා නම් බොහොම හොඳින් දකින්නට පුළුවන්. කෙසේ වෙතත් ව්‍යාපාර නොකරත් ඔබට හොඳින් මුදල් ලැබෙන කාලයක් වෙනවා. වගේම ආදායම් වැඩි වෙන කාලයක් වෙනවා. ලැබීම් වලට බාධකයක් පැවතිලා තිබුණා නම් ඒවත් දුර වෙන කාලයක්. හිතන්නකො මේ ඔබ යමක් කරා එන පැත්ත හිර වෙලා වගේ තිබුණා කියලා තේරෙන සිංහලෙන් කිව්වොත් අන්නේ හිර වෙච්ච ගතිය අයින් වෙලා ඔබට මුදලක් ලැබෙන්නට නියමිත තත්ත්වයක් තමයි තියෙන්නේ. දීපල ලැබීමුත් ඒ අතින් පෙන්නනවා. මුදල් පමණක් නෙමෙයි දීපල ලැබීමුත් ඇති වෙන්නට නියමිතයි. නිවාස ලැබීම් නිවාස අලුත් වැඩියා කටයුතු සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි මෙහෙම උපකල්පනය කරමු කෙනෙක් කොටසක් හදාගෙන ඉන්න කෙනෙක් නම් ඊටු කොටස හදා ගන්න පුළුවන් වෙනවා කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඊට අමතරව අලුත් වැඩියාවක් කරගන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඔබට මේ නිවස අලුත් වැඩියා කරගන්නට හැකියාව ලැබෙනවා. විවාහ ප්‍රමාදයෙන් ඇති වී තිබෙන කන්‍යා ලග්න හිමියෙක් නම් ඔබ විවාහ ප්‍රමාදය අනිවාර්යයෙන්ම දුර වෙන කාලයක් වෙනවා. නව යෝජනා ලැබෙනවා. ඒ යෝජනා ස්ථිර කරගන්නට හැකියාව ලැබෙනවා. යෝජනා ස්ථිර නොවී තිබුණා නම් මෙතුවක් කාලයක් කන්‍යා ලග්න හිමි ඔබගේ යෝජනා ස්ථිර වෙන්නට නියමිතයි. ඒ වගේම විවාහය සිද්ධ කර ගැනීමට සුසුම කාලයක් බව කන්‍යා ලග්න හිමියන්ට කිව යුතුයි. ඉතින් අපි මේ කියපු දේ නැවත මම කියන්නම්. 2025 ඔක්තෝබර් 18 වෙනිදා ගුරු කටක රාශිගත වීමෙන් කන්‍යා ලග්න හිමියන්ට ලැබෙන ටික කෙටියෙන් කියාගෙන යන්නම්. ආදායම් ලැබෙන කාලයක් වෙනවා. වගේම ආදායම් වැඩි වෙන කාලයක් වෙනවා. ලැබීම් වලට තිබු බාධක දුර වෙන කාලයක් වෙනවා. දීපල ලැබීම් ඇති වෙනවා. නිවාස ලැබීම නිවාස අලුත් වැඩියා කටයුතු සිදු කර ගැනීම හා විවාහ ප්‍රමාදය දුර වෙන කාලයක් වෙනවා. නව යෝජනා ලැබෙනවා. එම යෝජනා ස්ථිර කරගෙන විවාහයක් දක්වා යන්නට හැකියාව ලැබෙන වසරක් වෙනවා 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදායින් පස්සේ. ඉතින් කන්‍යා ලග්න හිමි ඔබටත් ඉතාමත් යහපත් කාලයක් බව කිව යුතුයි. එහෙනම් තෙරුවන් සරණයි. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ට කොහොමද කියලා බලමු. 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි දින ගුරු කටක රාශිගත වීමෙන් තුලා ලග්න හිමියන්ට බලපාන ආකාරය මීළඟට බලමු. තුලා ලග්න හිමි ඔබ රැකියා ප්‍රශ්නයක් යම් ගැටලුවක් තිබුණා නම් ඒ රැකියා ප්‍රශ්නය දුර වෙන කාලයක් වෙනවා. ඔබ කොච්චර දුරට උත්සාහවන්ත වුණත් උත්සාහය තරමට ප්‍රතිඵල නොලැබුණා නම් මින් ඉදිරියට උත්සාහය තරමට උත්සාහ එකක් නම් 10 ගුණයක් ප්‍රතිඵල ලැබෙන්න නියමිතයි. ඒ කියන්නේ 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදායින් පස්සේ වසරක් පුරාවටම මේ ටික ලැබෙන්න නියමිතයි. රෝගාබාධ වැළඳී සිටපු තුලා ලග්න හිමියෙක් නම් ඔබට ඒ රෝගාබාධ සුව වෙන කාලයක් වෙනවා. ඒ වගේම සහෝදර පාර්ශවයන් අතර අමනාපකම් පැවතුනා නම් ඒවා දුර වෙන කාලයක් බවට පත් වෙනවා. නැවතත් කියන්නම් 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ගුරු කටක රාශිගත වීමෙන් තුලා ලග්න හිමිය ඔබට ලැබෙන දේවල් ප්‍රමාණය කෙටියෙන් කියාගෙන යන්නම්. රැකියා ප්‍රශ්න තිබුණා නම් ඒවා දුර වෙන කාලයක් වෙනවා. උත්සාහය තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් වෙනවා. උත්සාහය තරමට වඩා වැඩිපුර ප්‍රතිඵල ලැබෙනවා කියන එකයි අදහස් කරන්නේ. රෝගාබාධ තිබුණා නම් ඒවා සුව වෙනවා. සහෝදර පාර්ශවයන් අතර අමනාපකම් පැවතුනා නම් ඒවා දුර වෙන කාලයක් වෙනවා. ඉතින් තුලා ලග්න හිමිය ඔබටත් සුබ දවසක් කියලා ආශිර්වාද කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ට කොහොමද කියලා බලමු. 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ගුරු කටක රාශිගත වීමෙන් වෘශ්චික ලග්න හිමියන්ට කොහොම බලපායිද කියලා මීළඟට විමසා බලමු. විශේෂයෙන්ම සුබ බල දෙන ලග්න වලින් එක් ලග්නයක් තමයි වෘශ්චික ලග්නය. ඔබට ආර්ථික දියුණුව උදා වෙන කාලයක් වෙනවා. විදේශගත වීම වගේම විදේශයන් සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන හිටියානම් ඔබට ඉතාමත් සුසු කාලයක් බවට
පත් වෙනවා මෙම කාලේ. ඒ කියන්නේ ඔක්තෝබර් 18න් පස්සේ වසරක්. 2025 ඔක්තෝබර් 18ත් 2026 ඔක්තෝබර් 31ත් අතර කාලය තුලට අදාළ වෙන පලාපල තමයි මේ ඉගෙන එන්නේ. එතකොට ඔබ විවාහ ප්‍රමාදයේ හිටපු උච්චික ලග්න හිමියෙන් නම් ඔබට විවාහයට ප්‍රමාදයට යෝජනා ලැබෙනවා. විවාහය සිද්ධ කරගන්නට හැකියාව ලැබෙනවා. දරුඵල නොමැතිව හිටියා නම් දරුඵල ලැබෙන කාල රාමුවක් වෙනවා. ඊට අමතරව මේ ඉගෙන ගන්න අය මූලික අධ්‍යාපනයේ හෝ උසස් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න උච්චික ලග්න හිමියෙක් නම් ඔබට ඉතාමත්ම යහපත් කාල රාමුවක් බව කිව යුතුයි. මූලික අධ්‍යාපනය සාර්ථක කරගන්නට පුළුවන්, උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. දරුවන් සිටින අයට දරුවන්ගේ දියුණුව අත්දකින්න ලැබෙන කාලයක් බවද කිව යුතුයි. ඔබට දරුවන් සිටිනම් දරුවන්ගේ දියුණුව අත්දකින්නට ලැබෙන කාලයක්. මුදල් තැන්පත් කිරීමට හැකි වෙන කාලයක්. ඒ කියන්නේ ජීවත් වීමට නම් මෙතුවක් කල මුදල් තිබුණේ යම් මුදලක් තැන්පත් කරන්නට පුළුවන් හැකි කාලයක් වෙනවා 2025 ඔක්තෝබර් 18න් පස්සේ. විවාහ ප්‍රශ්න තිබ්බනම් ඒවා දුර වෙන කාලයක් වෙනවා. විශේෂයෙන්ම ආගමික භක්තිය වැඩි වෙන කාලයක් වෙනවා. ආගමික පැත්තට නැඹුරු වෙන තත්ත්වය වැඩි වෙන කාලයක් වෙනවා. ඒ වගේම දීර්ඝ ගමන් බිමන් බහුල වෙනවා. වන්දනා ගමන් බිමන්ද ඇතුළුව දීර්ඝ ගමන් බිමන් බහුල වෙන්නට හැකියාව ලැබෙනවා. උච්චික ලග්න හිමි ඔබටත් ඉතාමත්ම වාසනාවන්ත කාලයක් තමයි 2025 ඔක්තෝබර් මාස 18 වෙනිදාන් පස්සේ ලබන්නට නියමිත. මම නැවත කෙටියෙන් කියාගෙන යන්නම්. වෘශ්චික ලග්න හිමි ඔබට 2025 ඔක්තෝබර් මාස 18 වෙනිදා ගුරු කටක රාශිගත වීමෙන් ඇති වෙන සුබඵල කුමක්ද යන්න. ආර්ථික දියුණුව උදා වෙනවා. විදේශගත වීම විදේශයන් සිට මෙරටට පැමිණීමට සුසු කාලයක් වෙනවා. විවාහ ප්‍රමාදය දුර වෙනවා. දරුඵල නොමැති විටියා නම් දරුඵල ලැබීමේ හැකියාව පවතිනවා. මූලික අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට ඉතාමත්ම යහපත් වෙනවා. දරුවන් සිටින අයට දරුවන්ගේ දියුණුව අත්දකින්නට ලැබෙන කාලයක් වෙනවා. මුදල් තැන්පත් කිරීමට හැකි වෙන කාලයක් බවට පත් වෙනවා. විවාහ ප්‍රශ්න තිබ්බනම් ඒවා දුර වෙනවා. ආගමික භක්තිය වැඩි වෙන කාලයක් වෙනවා. දීර්ඝ ගමන් බිමන් බහුල වෙනවා. වන්දනා ගමන්ද ඇතුළුව දීර්ඝ ගමන් බිමන් නිතර යෙදෙනට හැකියාව ලැබෙනවා. සුබඵල ඔබට අත්දකින්නට හැකියාව ලැබෙනවා වසරක් පුරා ඔක්තෝබර් 18න් පස්සේ. එහෙනම් උච්චික ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි. ධනු ලග්නය 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි සෙනසුරාදා දින ගුරු කටක රාශි ගත වීමෙන් ධනු ලග්න හිමියන්ට බලපාන ආකාරය මීළඟට ඉඳසා බලමු. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙන්න මේ කටයුතු සිදු වෙන්නට නියමිතයි. විශේෂයෙන්ම හදිසි ධන ලාභ ගෙනත් දෙන කාලයක් වෙනවා. හදිසි ධන ලාභ වශයෙන් මම මේකේ අදහස් කරන්නේ අන්සත් ධනය, මලවුන්ගේ ධනය, අන්තිම කැමැති පත්‍ර වලින් ලැබෙන ධනය ආයාසයක් නොවි, මහන්සියක් නොවි උපයන ධනය ලබන්නට ඔබට වාග්ය ලැබෙන කාලයක් වෙනවා. ඒ කාලය හරියටම කිව්වොත් 2025 ඔක්තෝබර් 18 ඉඳලා 2026 ඔක්තෝබර් 31 දක්වා වසරකුත් දින 13ක් වගේ කාලයක් තියෙනවා. අපි වසරක් විදිහට ගණන් ගත්තත් 2025 ඔක්තෝබර් 18න් පස්සේ මේ ටික අත්දකින්නට ලැබෙනවා. පීඩාකාරී තත්ත්වයෙන් පසු වුණා නම් මේ පීඩාකාරී තත්ත්වය දුර වෙන කාලයක් වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධක සම්පූර්ණයෙන් මගහැරෙනවා. ණය ඉල්ලුම් කරලා තිබුණ ධන ලග්න හිමියෙක් නම් ඔබට ණය මුදල් ලැබෙන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම කිය යුතු වෙන ණය වීම ඇති කරන කාලයක් වෙනවා. සමහර වෙලාවට මේ ණය ඉල්ලුම් කර කට්ටියට ණය ලැබෙනවා වගේම ණය වීමුත් ඇති කරන්නට හැකියාව තියෙනවා. මේක ණය වීම කියලා අදහස් කරේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ නිරලා ඉන්න කෙනෙක් නම් ඔබට ණය වීම ඇති කරනවා. නමුත් ණය මුදල් ලැබෙනවා. ඒකෝර මම නැවත කියන්නම් කෙටියෙන් 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා දින ගුරු කටක රාශිගත වීමෙන් ධනු ලග්න හිමියන්ට බලපාන ආකාරය කෙටියෙන් කියාගෙන යන්නම්. හදිසි ධන ලාභ ලැබෙන කාලයක් වෙනවා. ගේ දොර අලුත් වැඩියා කටයුතු සිදු කරන්නට පුළුවන් කාලයක් බවද කිව යුතුයි. පීඩාකාරී තත්ත්වයන් දුර වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධක සම්පූර්ණයෙන් මගහැරෙනවා. ණය ඉල්ලුම් කළ අයට බොහෝ ඉක්මනින් ණය ලබා ගන්නට හැකියාව ලැබෙනවා. වගේම ණය වීම ඇති කරන කාලයක්. ඉතින් ඔබ ආදායම් තත්ත්වයන් තියෙනවා නම් ණය වෙන්නට අවශ්‍ය නැහැ. මේකෙන් කොටසක් ගන්න. දැන් ණය වීම ඇති කරනවා කියන්නේ සල්ලි තියෙන මුදල් හොඳින් ලැබෙනවා නම් ණය වීම වෙන්න අවශ්‍ය නැහැ. අර ආයෝජන කියන්නේ ව්‍යාපාර කරනවා නම් ඒ ආයෝජනය කරන්නට අවශ්‍යයිනේ. එතකොට ඒ ව්‍යාපාරය වලට ආයෝජනය කරන්නට ණය ඉල්ලුම් කරලා තිබ්බොත් ඒවට ලැබෙනවා. ඒවට ණය වුණා කියලා ගැටලුවක් නැහැ. කැමරට බීමට ණය වුණොත් තමයි ණය විදිහට ගණන් ගන්නෙ. ව්‍යාපාර වලට ආයෝජනය කරන්න ගත්තොත් මුදල් ඒව ණය විදිහට ගණන් ගන්නෙ නැහැ. ඒක කියන්නේ කතා කරන්න ගියොත් ලොකු විස්තරයක් වෙනවා. ඉතින් ඇත්තටම ධනු ලග්නයෙන් උපන් ඔබට ඊටමත් යහපත්
කාලයක් තමයි මේ වසරක කාලය 2025 ඔක්තෝබර් 18 ඉඳලා 2026 ඔක්තෝබර් 31 දක්වා තුල ගත වෙන්නේ. ඉතින් එහෙනම් ධන ලග්න හිමි ඔබටත් සුබ දවසක්. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ගුරු කටක රාශිගත වීමෙන් ලැබෙන සුබඵල කුමක්ද යන්න විමසා බලමු. මකර ලග්නයෙන් උපන් ඔබට විදේශ ගත වීමේ බාධක තිබුණා නම් ඒවා දුර වෙන කාලයක් වෙනවා. දීර්ඝ ගමන් බිමන් ඇති කරන කාලයක් බවද කිව යුතුයි. විවාහ ප්‍රමාදයේ තිබුණා නම් විවාහ ප්‍රමාදය දුර වෙනවා. විවාහ ප්‍රශ්න තිබුණා නම් ඒවත් දුර වෙන කාලයක් වෙනවා. සමාජ සම්බන්ධතා වෙනදාට වඩා වැඩි වෙන කාලයක් වෙනවා. නෑදෑ සහෝදර සහෝදරියන් අතර හොඳ හිත වර්ධනය කර ගන්නට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. උත්සාහවන්ත වෙන කාලයක් වෙනවා. වෙනදාට වඩා මුදල් උපයන්නට උත්සාහවන්ත වීමක් මේකේ පෙන්වුම් කරනවා. උත්සාහයේ තරමට ඇත්තටම ප්‍රතිඵල නොලැබුණා නම් පෞද්ගලික කාල රාමුව තුළ ඔබට උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් වෙනවා. ඇත්තටම මකර ලග්න හිමියන්ටත් සුබ බල ගෙනත් දෙන බවක් තමයි මේකේ පෙන්වුම් කරන්නේ. නැවත මම කෙටියෙන් කියාගෙන යන්නම්. 2025 ඔක්තෝබර් මාස 18 වෙනි දින ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් මකර ලග්න හිමියන්ට බලපාන ආකාරය තමයි මේ විස්තර කරන්නේ. විදේශගත බාධක තිබුණා නම් ඒවා මග හැරෙනවා. දීර්ඝ ගමන් බිමන් බහුල වේදෙන්නට හැකියාව තියෙනවා. විවාහ ප්‍රමාදය දුර වෙන කාලයක් වෙනවා. විවාහ ප්‍රශ්න තිබුණා නම් ඒවා දුර වෙන කාලයක් බවද කිව යුතුයි. සමාජ සම්බන්ධතා දුරස් වෙලා තිබුණා නම් ඒවා ඇති වෙන කාලයක් වෙනවා. සමාජ සම්බන්ධතා වැඩිපුර ඇති වෙන කාලයක් වෙනවා. නෑදෑ සහෝදර සහෝදරියන් අතර හොඳ හිත වර්ධනය වෙන කාලයක් බවද කිව යුතුයි. උත්සාහවන්ත වන කාලයක් ඕනෑම කාරණයකට සහ මුදල් උපයන්නට උත්සාහවන්ත වෙන කාලයක් බවද පෙන්වුම් කරනවා. ඊට අමතරව උත්සාහයේ තරමට ඔබට ප්‍රතිඵල ගෙනත් දෙන්නට නියමිතයි. ඉතින් මකර ලග්න හිමියන්ටත් ඇත්තටම වාසනාවන්ත කාලයක් තමයි මේ ගුරු කටක රාශිගත වීමෙන් ඇති කරන්නේ. එහෙනම් තෙරුවන් සරණයි සියලු මකර ලග්න හිමියන්ට. කුම්භ ලග්නය 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සෙනසුරාදා දින ගුරු කටක රාශිගත වීමෙන් කුම්භ ලග්න හිමි ඔබට කෙසේ බලපායිද කියලා අපි විමසා බලමු. ගුරු ග්‍රහයා කටක රාශියේ වසරක් පමණ කාලයක් සිටිනවා. ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 18 ඉඳලා 2026 ඔක්තෝබර් 31 දක්වා වසරකුත් දින 13ක් වගේ කාලයක් ගුරු කටක රාශියේ සිටිනවා. ඒ කටක රාශියේ සිටින කාලය තුල ඔබට මෙවැනි සුබඵල උදා කරන්නට නියමිතයි. නව ආදායම් මාර්ග ඇති වෙනවා. දැනට පවතින ආදායම් මාර්ග වැඩි දියුණු වෙනවා. ආදායම් මාර්ග නොතිබුණා නම් ඔබට නව ආදායම් මාර්ග ඇති වෙන කාලයක් වෙනවා. දැනට ආදායම් මාර්ග තියෙනවා නම් ඒවා වඩා වැඩි දියුණු වෙනවා. වෙළඳ ව්‍යාපාරිකයන් සුබදායක කාලයක් වෙනවා. රෝගාබාධ තිබුණා සුව වෙන කාලයක් වෙනවා. තරමක් ආමාශයගත රෝග පීඩා බහුලව ඇති කරන්නට හැකියාව තියෙනවා. මේකේ පොඩි විශේෂයෙන්ම සුබඵල වලින් තියෙන්නේ ආදායම් තත්ත්වයේ වර්ධනය වීමක් තමයි සුබඵල විදිහට පෙන්නන්නේ. නමුත් රහස් සතුරු කරදර ඇති කරන කාලයක් බවද කිව යුතුයි. ආමාශයගත රෝග සහ රහස් සතුරු කරදර ඇති වෙන කාලයක් බවද මතක තබා ගත යුතුයි. ප්‍රධාන වශයෙන් ඔබට කුම්භ ලග්න හිමියන්ට පෙන්වන්නේ ආදායම් මාර්ග නව ආදායම් මාර්ග ඇතිවීම හා දැනට පවතින ආදායම් මාර්ග වර්ධනය වීම තමයි සුබඵල විදිහට පෙන්වන්නේ. වෙළඳ ව්‍යාපාර වල නිරත වෙලා ඉන්න කට්ටියට ගොඩාක් සුබඵල උදා කරන්නට නියමිතයි. අර දුර්වලතා හැටියට පෙන්වන්නේ රහස් සතුරු කරදර සහ ආමාශයගත රෝග පීඩා බහුලව ඇති වෙන කාලයක් බවද කිව යුතුයි. මම නැවත කියාගෙන යන්නම් 2025 ඔක්තෝබර් 18 වෙනි දින ගුරු කටක රාශිගත වීමෙන් කුම්භ ලග්න හිමියන්ට බලපාන ආකාරයයි මේ පැහැදිලි කරන්නේ. නව ආදායම් මාර්ග ඇති වෙන කාලයක් දැනට පවතින ආදායම් මාර්ග වඩා වැඩි දියුණු වෙන කාලයක් බවද කියන්නට ඕන. වෙළඳ ව්‍යාපාරිකයන්ට ඉතාමත් සුබදායක කාලයක්. මේක දුර්වලතාවයේ හැටියට රහස් සතුරු කරදර ඇති වෙනට හැකියාව තියෙන කාලයක් වගේම ආමාශයගත රෝග පීඩා බහුලව ඇති වෙන කාලයක් බවද කිව යුතුයි. ඒවට ආමාශයගත රෝග වල සුසුම දේ දෙන වෛද්‍යවරයෙක් හම් වෙලා ඔය යාන්තම් මතුවෙන එනවනම් සාමාන්‍ය තත්ත්වයෙන් මතුවෙනකොට වෙනදාට වඩා වෙනදාට ටිකක් කල්මරුවා නම් මේ කාලේ යාන්තම් මතුවෙනකොට බේත් ටික ගත්තාම ඒ ටික හරියනවා. රහස් සතුරු කරදර වලට උප්පත්ති කේන්දරේ පරීක්ෂා කරවාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම සිද්ධ කර ගන්නට කටයුතු සිද්ධ කරන්න. ඒතකොට මේ බාධක තත්ත්වයන් මග හැරිලා සුබඵල උදා කර ගන්නට හැකියාව ලැබෙනවා. කුම්භ ලග්න හිමියන්ටත් ප්‍රධාන වශයෙන්ම මුදල් ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතයි. මීන ලග්නය අපි බලමු 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි දින
ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් මීන ලග්න හිමියන්ට බලපාන්නේ කොහොමද කියලා අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න මීන ලග්න හිමියෙක් නම් ඔබ ඉතාමත්ම යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රැකියාවක් බලාපොරොත්තු වෙමින් සිටියා නම් ඒ රැකී ආරක්ෂා ලැබෙන කාලයක් වෙනවා. රැකී ආරක්ෂාවල උසස් වීම ලැබෙන කාලයක් වෙනවා. ලිපි ලේඛන බාර දීලා තිබ්බනම් මෙතුවක් කාලයක් නොලැබුණා නම් උසස් වීම ඉදිරි වසර කාලය තුල ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 18 ඉඳලා 2026 ඔක්තෝබර් 31 දක්වා කාලය තුල රැකියාව ලැබීම සහ රැකියාව උසස් වීම ලැබෙන්නට නියමිතයි. දරුඵල බලාපොරොත්තුෙන් සිටි අයෙක් නම් මේ වසර තුල දරුඵල ලැබෙන කාලයක් වෙනවා. මානසික සහනය ඇති වෙනවා. මොකද සෙනසුරු ලග්න භාවයේ ගමන් කරන මේ පීඩාකාරී තත්වයකින් හිටියනම් ඔබට ඒක මානසික සහනයක් ලබා දෙන්නට මෙම කාලයේ හැකියාව ලැබෙනවා. ඇත්තටම කියනවා නම් පෙරපින් මතුවෙන කාලයක් බවද කිව යුතුයි. මීන ලග්න හිමියන්ට ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාලයක්. ඒවා බහුලව ඇති වෙන බව මේක පෙන්වන්න කරනවා. ඒකයි මම මේක සඳහන් කරේ. ඒක විවාහකද අවිවාහකද කියලා අදාළ වෙන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඉතින් වාසනාවන්ත කාලයක් බවද කියන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම කියන්නට අවශ්‍ය වෙන්නේ ශිෂ්‍යත්ව විභාග වලට පෙනී සිටින දරුවන් ඉන්නවා නම් ඔවුන්ට ඇත්තටම ජයග්‍රහණ අත් කර ගන්නට හැකියාව තිබෙනවා. ඉදිරි වසර තුල ඒ ජයග්‍රහණ අත් කර ගන්නට හැකියාව ලැබෙනවා. නැවතත් මම ඉක්මනින් කියාගෙන යන්නම්. 2025 ඔක්තෝබර් මාසේ 18 වෙනි දින ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් මීන ලග්න හිමියන්ට බලපාන ආකාරය වසරක් පුරාවට මේ ප්‍රතිඵල අත්දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 18 ඉඳලා 2026 ඔක්තෝබර් 31 දක්වා මෙම සුබඵල අත්දකින්නට ලැබෙන කාලයක් බවට කිව යුතුයි. ඔබට ලැබෙන සුබඵල අතරින් එන්න මේ කටයුතු ටික සිද්ධ වෙන්නට නියමිතයි. අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින අය ඉතාම යහපත් වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාග වලට පෙනී සිටින දරුවන් ඉන්නවා නම් ඔවුන්ට ජයග්‍රහණත් කර ගන්නට හැකියාව ලැබෙනවා. නව රැකී ආරක්ෂා පරීක්ෂාවෙන් හිටියන රැකී ආරක්ෂා ලැබෙනවා. රැකියාව විශාස් වීම බලාපොරොත්තු හිටියන රැකියාව විශාස් වීම ලැබෙන්නට නියමිතයි. දරුඵල බලාපොරොත්තුෙන් සිටිය අයට ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට හැකියාව ලැබෙනවා. මානසික සහනය ඇති වෙන කාලයක් බවද කිව යුතුයි. විශේෂයෙන්ම පෙරපින් මතුවන කාලයක් උදා වෙන නියමිතයි මීන ලග්න හිමියන්ට. විවාහක අවිවාහක ඕනම කෙනෙකුට ප්‍රේම සම්බන්ධය ඇති වෙනට සහ ඒවා බහුලව ඇති වෙනට හැකියාව ලැබෙනවා. ඉතින් ඇත්තටම මීන ලග්න හිමියන්ටත් ඊටාම වාසනාවන්ත කාලයක් තමයි ඔක්තෝබර් 18න් පස්සේ ගුරු කටක රාශිගත වීමෙන් අත්දකින්නට ලැබෙන්නේ. විශේෂ ලග්නයක් තමයි මීන ලග්නය. ඔබගේ ලග්නාධිපති හැටියට සුබඵල උදා කර දෙන්නට නියමිතයි. පෙරපින් මත වෙනවා කියන්නේ සෑම කටයුත්තක්ම සාර්ථක කර ගන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් මීන ලග්න හිමිය ඔබටත් තෙරුවන් සරණයි.